ඔබ දන්නවද මේ ලෝකේ තියෙන බලවත්ම වේදනාව, බලවත්ම හිත් රිදවීම මොකක්ද කියලා? ඒ තමයි අපි කතා කරන වචන. වචන කියන්නේ හරිම බලවත් ආයුධයක්. මම දන්නවා කවුරු හරි කියපු දෙයක් එහෙමත් නැත්නම් වටේ පිටේ ඉන්න මිනිස්සු ඔයා ගැන කියන කතා නිසා ඔයාගේ හිත එකපාරක් හරි ගොඩාක් රිදිලා තියෙනව නේද? මම හිතන්නේ මේ ප්‍රශ්නෙට නෑ කියලා පිළිතුරු දෙන කවුරුත් අපි අතරේ ඉඳී කියලා. ඉතින් ඒ වෙලාවට ඔබට මෙහෙම හිතිලා තියෙනවද? මම මේ කරන දේ හරිද? මම මේ ඩිසිෂන් එක ගත් එක වැරදිද? එහෙමත් නැත්නම් ඇයි මිනිස්සු මාව තේරුම් ගන්නේ නැත්තේ? අනේ ළමයෝ, ඔයාගේ හීනවලට යන්න ඔය තියෙන අඩිය එක එක මිනිස්සු කියන වචන නිසා ආපහු පස්සට ගන්නවද? හොඳට හුස්ම ටිකක් අරගෙන මා මේ කියන කතාව පොඩ්ඩක් අහන්නකෝ. මම ඔයාට මේ කතාව කියන්නේ ඔයා ගැන තියෙන විශ්වාසය තව ටිකක් ශක්තිමත් කරන්න. ඔබ අහලා තියෙනවද වෝල්ට් ඩිස්නි ගැන? ලෝක ප්‍රකට ඩිස්නි අධිරාජ්‍යයේ නිර්මාණකරු. ඔබ දන්නවද මේ ඩිස්නිලන්තය ගොඩනගන්න කලින් වෝල්ට් ඩිස්නි එයාගේ රැකියාව වුණ පුවත්පත් ලිපිකරු තනතුරෙන් නෙරපා හැල්ලා තියෙන්නේ ඔහුට නිර්මාණාත්මක හෝ අලුත් අදහස් නැති බව පවසලා. ඊට පස්සේ ඔහු ආරම්භ කරපු පළමු ව්‍යාපාරයේ බංකොලොත් වෙනවා. අඩුම තරමේ ඔහුට කුසගින්න නිවා ගන්නවත් පුළුවන් වුණේ නැහැ. ඔහු ඇඬුවා, ගොඩක් ඇඬුවා. හැබැයි ඔහු පරාජය බාරගත්තේ නැහැ. ඔයාලා අදටත් ගොඩාක් ආදරය කරන මිකී මවුස් ඉපදුනේ මෙන්න මේ කටුක මොහොතේ. එයාට තිබුණ හැම පාරක්ම වැහුණට පස්සේ එයා තමන්ගේම පාරක් නිර්මාණය කරගත්තා. ඒ තමයි අපි කවුරුත් යන්න ආසාවෙන් බලන් ඉන්න ඩිස්නිලන්තය. ඒ වගේම ඔබ අහලා තියෙනවද ජේ.කේ රෝලින් ගැන? ඇය රැකියාවක් නොමැතිව විවාහය බිඳ වැටිලා දරුවන් සමග බොහෝ පීඩා විඳපු කාන්තාවක්. ඒත් එයා පරාජය වුණේ නැහැ. එයා එයාගේ ආසම දේ කරන්න පටන් ගත්තා. ඒ තමයි කතාන්දර ලියන එක. මෙයා ලියන්නේ සැබෑ ලෝකයට එහා ගිය මනක්කල්පිත ලෝකයක් ගැන. ඉතින් මෙයා මේ කතාව ලියාගෙන ප්‍රකාශකයෝ 12 දෙනෙක් ළඟට ගියා. හැබැයි ඒ හැම කෙනෙක්ම මේ කතාව ප්‍රතික්ෂේප කළා. මෙයා 13 වෙනියා ළඟටත් ගියා. අවසානයේ එයා ජයග්‍රහණය කළා. අද වෙනකොට මුළු ලෝකෙම වැඳගත්ත හැරි පොටර් කතාවේ නිර්මාතෘ ඇයයි. අද වෙනකොට ඇය ලෝකයේ බිලියනපති කාන්තාවක්. මිනිස්සු එහෙම තමයි. ඔබ අද වෙනකොට අසාර්ථක නම් ඔබ ශක්තිමත්ව විශ්වාසයකින් එක කකුලක් ඉදිරියට තිබ්බොත් ඔබ යන ගමන නවත්තන්න කාටවත් බෑ. මම අද ඔබට කියන්නේ අනුන්ගේ කතා කවදාවත් ඔබේ ගමනට බාධාවක් කරගන්න එපා. අපි ජීවත් වෙන සමාජයක තමයි. ඒක ඇත්ත. ඒත් ඒ සමාජයේ ඉන්න මිනිස්සු ඔයාගේ බිල් ගෙවන්නේ නැහැ. ඔයා අසනීප වුණාම ඒ මිනිස්සු ඇවිත් ඔයාට බෙහෙත් අරන් දෙන්නේ නැහැ. ඔයාගේ බඩගින්නට කන්න දෙන්නේ නැහැ. එහෙනම් මැයි ඔබ ඔබේ තීරණ ඒ මිනිස්සුන්ට ඕන විදියට ගන්නෙ? ඇයි ඔබේ හීන ඒ මිනිස්සුන්ගේ වචන නිසා අතාරින්නේ? ඔබ මොනවා කළත් මිනිස්සු කතා කියනවා. ඔබ හොඳ දෙයක් කළොත් අනේ මන්දා ඔහොම කළා හරියයිද? ඕවා කළා කාටද හරි ගියේ කියලා කියයි. ඔබට වැරදුනොත් අපි කිව්වනේ ඕක කොහොම තමයි කියයි. ඉතින් කොහොමත් මිනිස්සු බනිනවා නම් කතා හදනවා නම් ඔබ ආස දේ කරන්න බය වෙන්න එපා. ඔබ හීන වෙනුවෙන් වැඩ කරද්දි මහන්සි වෙද්දි මිනිස්සු කතා හදනවා නම් සතුටු වෙන්න. ඒ කියන්නේ ඒ මිනිස්සුන්ට දැනෙන්න කතා හදන්න ඔබ දෙයක් කරලා තියෙනවා. කවුරු හරි ඔබට කියනවා නම් ඕක කරන්න බැහැ කියලා, ඒකෙන් අදහස් වෙන්නේ ඔබට නෙවෙයි එයාට ඒක කරන්න බැහැ කියන එකයි. එයාලගේ දුර්වලකම තමයි එයාලා ඔයාගේ පිටින් යවන්න හදන්නේ. ඒ වචන ගැන ඔබ කවදාවත් නැවත නැවත හිතන්න යන්න එපා. ඔබ හිතන්න ඕන ඔබේ අරමුණ ගැන විතරයි. ඔබට අඬන්න හිතන වෙලාවල් එයි. මේක දැන් ඇති කියලා අතාරින්නම හිතන වෙලාවල් එයි. මට මේක කරන්න බැරි වෙයි කියලා හිතන වෙලාවල් එයි. අන්න ඒ වෙලාවට ඔබේ අරමුණ මතක් කරගන්න. හුලක කොච්චර සැර වුණත් මුල් ටික හයියට පොළව අල්ලගෙන ඉන්නවනම් කිසිම කුණාටුවකට ඔබ වටන්න බෑ. ඉතින් දැම්ම වැඩ පටන් ගන්න. අද ඉඳන් අලුත් කෙනෙක් වෙන්න. ඔබට කතා හදන රිද්දන මිනිස්සුන්ට උත්තර දෙන්න යන්න එපා.
ඔබ ඔබේ ගමන යන්න. ගමන අමාරුයි තමයි. හැබැයි ඒ ගමන අවසානයේ තියෙන සතුට ගැන ඔබට හිතා ගන්නවත් බැරි වෙයි. ඒ ඔබේ මහන්සියේ කැපවීමේ ප්‍රතිඵල. මොන බාධක ආවත් ඔබේ ගමන ඔබ යන්න. මම දන්නවා ඔබ අනිවාර්යෙන්ම දිනනවා. මොකද මේ ලෝකේ දිනන්න බැරි ශක්තිමත් අරමුණක් නැති කම්මැලි මිනිස්සුන්ට විතරයි.